ආයිබෝවන් කියලා අදත් මම ඔයාලව ආදරෙන් නර්ස් චම්පි channel එකට පිළිගන්නවා. අදත් මම කාලෙකට පස්සේ තමයි ඔයාලත් එක්ක මේ විදිහට එකතු වෙන්නේ. ඔයාලා දන්නවා ඉතින් මගේ කාලය ගොඩක් සීමා සහිතයි මේ වගේ වීඩියෝ අරගෙන ඉන්න. ඒ වුණත් මම අද මගේ නිවාඩු දවසේ හිතුවා මට මේ දවස්වල නිතර ඇහෙන කාරණාවක් ගැන පොඩ්ඩක් වීඩියෝ එකකින් ඔයාලට කතා කරන්න ඕන කියලා. මේ දවස්වල නිතර ඇහෙන කාරණාව තමයි මම දන්නවා ගොඩක් අය පින් නම්බර් එකත් අරගෙන UK ජොබ්ස් වලට ඇප්ලයි කරනවා. ඒගොල්ලන්ට ජොබ්ස් ඇප්ලයි කරාට සමහර අයට ඉන්ටර්විව් එන්නේ නැහැ කියනවා. සමහර අයට ඉන්ටර්විව් ඇවිල්ලා ෆේස් කරත් ඒවෙන් සක්සස් වෙන්නේ නැහැ කියලා මට ගොඩක් අය කතා කරලා අහනවා මොකද කරන්නේ මොනවා හරි ඒ ගැන උපදෙසක් දෙන්න කියලා. ඉතින් මම ඒ ගැන තමයි මේ හරහාද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම දන්නවා අපි හැමෝම මොනවා හරි ඉන්ටර්විව් එකකට යන්නේ අපි ඒක පාස් වෙයි, ඒ පොසිෂන් එක නැත්තම් ඒ රෝල් එක අපිට හම්බ වෙයි. එහෙම කියලා පොසිටිව් මයින්ඩ් එකකින් තමයි ඔයාලා හොඳටම ප්‍රිපෙයාර් වෙලා 100% නෙමෙයි 200% ප්‍රිපරේෂන් වලට දීලා ලෑස්ති වෙලා ගිහිල්ලා ඒ ලැබුණ පිළිතුර නෙගටිව් එකක් නම් ඕගොල්ලන් ඩිසපොයින්ට් වෙනවා. ඒක මම දන්නවා අත්දැකීමෙන්. ඉතින් මටත් ඒක වෙලා තියෙනවා මේ තාක් දුරට මම ආපු ගමනේ මමත් ඔය වගේ වැටීම් වලට ඩිසපොයින්ට්මන්ට් වලට ගොඩාක් ෆේස් කරලා තියෙනවා. ඉතින් මම දන්නවා ඒ ෆීලින් එක මොකක්ද කියලා. මොකද සමහර වෙලාවට ඒ ෆීලින් එක තමයි අපි ස්ට්‍රෙස් වෙනවා, සෑඩ් වෙනවා, අපි ගැනම සෙල්ෆ් ඩවුට් එකක් හදාගන්නව නැත්නම් එහෙම අපි වර්ත්ලෙස් වගේ අපිට සෙල්ෆ් ඩවුන් අපි ෆීලින් එකක් එනවා. ඇයි අපිට මෙහෙම වෙන්නේ? I'm worthless. මටම වෙන්නේ ඇයි මෙහෙම? ඔය වගේ ගොඩාක් නෙගටිව් ෆීලිංස් එනවා. ඒක ස්වභාවිකයි. මොකද අපි humans being විදිහට අපිට ඒ ෆීලිංස් එන එක ස්වභාවිකයි. ඒක natural. ඉතින් ඒක නිසා අපි මගේ අත්දැකීමේ මේක ආපු කාලයත් එක්ක මම ටිකක් මනස හදාගෙන තියෙන්නේ ඉන්ටර්විව් එකකට යනකොට yes I want to give my 200%. however if it's not for me it won't happen. so මට පුළුවන් ඒ ෆීලින් එක හදාගන්න. ඒක මට නෙවෙයි නම් ඒක මට හොඳක් වෙන රෝල් එකක් නම් මට ඒ දේ ලැබෙන්නේ නැහැ. මට හොඳ යමක් මට ලැබෙන මට හොඳක් වෙන දෙයක් නම් මට ඒක ලැබෙයි කියලා හිතා හදාගෙන තමයි මම ගොඩක් වෙලාවට ඉන්ටර්විව්ස් වලට යන්නේ. එතකොට මම දන්නවා ඊට පස්සේ මම මගේ මයින්ඩ්සෙට් එක හදාගන්නවා ඒක මට ලැබුණ නැත්te ඊට වඩා හොඳ දෙයක් මට ඉස්සරහට ලැබෙන්න තියෙනවා කියලා මම මහන්සි වෙනවා give up කරන්නේ නැතුව. අනිත් එක තමයි දැන් ඉන්ටර්විව් එකකට යනකොට අපි මහන්සි වෙනවද කියන එකත් අපේම අතේ තමයි තියෙන්නේ. අපි කොච්චර ග්‍රවුන්ඩ් වර්ක් කරනවද, බෑග්ග්‍රවුන්ඩ් වර්ක් කරනවද. මම ඔයාලට ඉන්ටර්විව් වලට ප්‍රිපෙයාර් වෙන එක ගැන කියලා දීලා තියෙනවනේ. ඒ හොස්පිටල් එක ගැන හොයන්න ඕනේ. ඒ හොස්පිටල් එකේ වෙබ්සයිට් එක ගැන කියවන්න, ඒගොල්ලන්ගේ වැලියුස් ගැන කියවන්න, ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක ගැන කියවන්න, ඒවැ කීවර්ඩ්ස් හොඳට තියාගෙන ඒවා මත උත්තර දෙන්න. ස්ට්‍රෙස් වෙන්න එපා. අපි හැමෝම ඉන්ටර්විව් වලට බයයි. අපි හැමෝම කැමති නෑ ඒ එක්ස්පීරියන්ස්. however අපි යන්නේ අපිට ඒ රෝල් එක ඕන නිසා. ඒ නිසා අපි අර අපේ මැක්සිමම් දීලා අපිව සෙල් කරන්නේ මේ ජොබ් එක අපිට කරන්න පුළුවන් කියලා කරන්න ඕනේ. මමත් ෆේල් වුණ අවස්ථා ඕන තරම් තියෙනවා. මම කරන්නේ ඒකෙන් අත්දැකීමක් විදිහට අරගෙන ඉදිරියට ඊළඟ එකට කරන්නේ කොහොමද, ඊළඟ ඉන්ටර්විව් එකට ෆේස් කරන්නේ කොහොමද කියලා මමම රිෆ්ලෙක්ට් කරලා මගේ weaknesses නැත්තම් මගේ ඩෙවලොප්
කරගන්න ඕනේ ඒරියාස් ගැන මමම ඇනලයිස් කරලා මම ඒකට වැඩ කරනවා. ඉතින් unfortunately අපිට වෙනවා අපේ ටාගට් එකට යන්න මහන්සි වෙන්න අපිට කවුරුක්වත් දෙන්නේ නැහැ කිසිම දෙයක්. මම ඔයිට කලින් හැමදාමත් කියන වගේ කිසිම දෙයක් මට නම් ලක් එකට හම්බ වෙලා නැහැ. මගේ මහන්සියට, මගේ උත්සාහයට, මගේ සැක්‍රිෆයිස් වලට ඒ හැම දෙයකම තමයි මං මේ ආපුදුර ඇවිල්ලා තින්නේ. මට ඉදිරියටත් යන්න තව තියෙනවා. නමුත් ඒ දේවලුත් ඒ විදිහටම මම කැපවුණොත් තමයි මට ඒ ගමන යන්න පුළුවන් කියන තැන තමයි මම ඉන්නේ. ඉතින් ඒක දේ තමයි මම ඔයාලටත් කියන්නේ. මං ඉස්සර කිව්වා වගේම කිසිම දෙයක් ලේසි පාරකින් ලං කරගන්න එපා. ඒවා తాවකාලිකයි. ඒවා වෙන්නේ නැහැ. ඒවා රඳා පවතින්නේ නැහැ වුණත්. ඉතින් අපි අර මහන්සි වෙලා කැප වෙලා ගන්න දේ රඳා පවතිනවා. ඉතින් මම ඔයාලට කියන්නේ ඉන්ටර්විව් එකකට යන්න හොඳටම ලෑස්ති වෙලා ඒක ලැබුණ නැහැ කියලා ඩිසපොයින්ට් වෙන්න එපා. ඊට පස්සේ ඒක අත්දැකීමකට ගන්න ලර්නින් පොයින්ට් එකක් විදිහට අරගෙන ආපහු රිෆ්ලෙක්ට් කරන්න අහපු ප්‍රශ්න වලට මම හරියට උත්තර දුන්නාද? එහෙම නැත්තම් මම රිසර්ච් කරන්න හොයන්න මම මේකට හරියට උත්තර දෙන්නේ කොහොමද? ඉන්ටර්විව් එකකදී අපි ස්ට්‍රෙස් වෙනවා. සමහරවිට මම ගේ අත්දැකීමක් තමයි මේ ඒ වෙලාවේදී ඒ වෙලාවේ මම ප්‍රසන්ට් වෙන්නේ ඒ මොමන්ට් එකේ. මට එතකොට half of the question තමයි ඇහෙන්නේ. ඉතින් මම අර full question එකට answer කරන්නේ නැහැ. එතකොට මට full marks ගන්න බෑ. ඉතින් ඒවට ටෙක්නික් මම ඇත්තට මමත් තවත් ප්‍රගුණ කරනවා. ඒ අතරට මමත් හිතාගෙන ඉන්නවා දැන් තව වෙබිනාර් ටිකක් කරන්න තව ටිකක් කොහොමද ඇඩ්වාන්ස් විදිහට ඉන්ටර්විව් වලට පේස් කරන්න කියලා ප්‍රැක්ටිස් කරන්න වර්ක්ෂොප් කරන්න ඒවත් කරන්න ඕනේ. අනිත් එක තමයි මම හිතනවා අපිට ජීවිතේටත් පාඩමක් මේ ඉන්ටර්විව් ප්‍රෙපරේෂන් වලදී ගන්න පුළුවන්. හේතුව අපි හැමෝම මම දන්නේ මගේ අත්දැකීමෙන් ලේසිනේ අපේ ජීවිතේ දිනන්න. අපේ ජීවිතේ කියන්නේ තවත් තරගයක්. ජීවිතේ කියන්නේ ප්‍රශ්න වලට මුහුණ දෙදී ඉස්සරහට යන එකක්. අපිට දුක සතුට ඔය හැම දෙයකම අපිට මුහුණ දෙන්න වෙනවා. අපි ස්ට්‍රෙස්ෆුල් වෙනවා. අපිට උදව් කරන අය ඉන්නවා, නැති අය ඉන්නවා, අපෙන් කකුලෙන් අදින්න අය ඉන්නවා, අත දෙන්න අය ඉන්නවා. ඉතින් අපි හරි කල්පනාවෙන් අපේ ගමන ටාගට් කරගෙන ගියොත් අපේ විෂන් එකට අපිට යන්න පුළුවන්. එකම දේ හොඳ යාළුවෝ ටිකක්, හොඳ ෆැමිලි සපෝටිව් සිස්ටම් එකක් තියෙන්න ඕනේ අපිට මනස නිරවුල්ව තියාගෙන යන්න. ඉතින් ඒ මනස නිරවුල්ව යන්න ඔය මොනවා නැතුවත් අපේ හිතේ හයිය තියෙන්න ඕනේ, ශක්තිය තියෙන්න ඕනේ. 1000ක් අපිව වට කරගෙන අපිව ඩිස්ට්‍රොයි කරන්න හැදුවත්, අපි බිම දාන්න හැදුවත් අපේ හිත හයිය කරගත්තොත් අපිට මුණ දෙන්න පුළුවන් ওই දේවල් වලට. ඉතින් මම හිතනවා මට ඕකේ බේසික්ලි වලට කියන්න ඕනුනේ ඉන්ටර්විව් ආවට ඒවට ෆේස් කරලා නෑ කියලා අතාරින්න එපා. Keep applying, keep facing interviews. Give your 200%, not just 100%. දෙන්න 200% දෙන්න ලෑස්ති වෙන්න. ඔයාට හරියනම දේ හොඳම වෙලාවට හරිම විදියට හරියයි. ඒක තමයි මගේ විශ්වාසය. මම හැමදාටමත් එක තමයි විශ්වාස කරේ, මහන්සි වුණේ හැම වෙලෙම තමන්ගේ අඩුපාඩු මොනවද කියලා ඇනලයිස් කරන්න. කරගෙන යන්න. ජොබ්ස් නැති වෙන්නේ ඕන තරම් තියෙනවා. ඔයාටගේ රයිට් මොමන්ට් එකට හරිම දේ හම්බ වෙයි කියන විශ්වාසයෙන් keep going. ඒක තමයි මගේ අද මැසේජ් එක ඔයගොල්ලන්ට. මම හිතනවා ඔයාලට ඒක උදව්වක් වෙයි. මම ඔයාලට ශක්තියක් වෙන්න මට දැන් කතා කරන අයට මම හැම වෙලෙම කියනවා මේක මෙහෙමයි, ඔයාලා keep going. මේ හොඳ දේ තමයි හරියන්නේ හරියම වෙලාවට. එහෙම හම්බ වෙලා කට්ටිය අපව මට කතා කරනවා ඒක තමයි ඇත්ත, මට හරි මේ දේ හම්බ වුණා, මේ සතුටුයි, මම මේ
කියපු දේවල් වලට හුම්කම් දුන්නා. ඒවා ප්‍රයෝජනයක් ගත්තා. ඉතින් මට ඒව හෙනකොට සතුටුයි. මේ හැමෝමටම සතුටින් තමන් බලාපොරොත්තු වෙන ගමනේ යන්න පුළුවන්. විශ්වාසයෙන් ඉන්න. තමන් අදහන ආගමක් විශ්වාස කරලා තමන් අවංකව හරි පාරේ යන්න, හරි දේ කරන්න, බොරු කෙටි පාරවල් හොයන්න යන්නත් එපා. බොරුකාරයන්ට අහු වෙන්නත් එපා. විශ්වාසයෙන් දන්න කෙනෙකුගෙන් උපදෙස් අරගෙන ඔයගලන්ගේ ගමන යන්න. ඔයගලන්ට වරදින්නේ නැහැ. ඉතින් ඕක තමයි මට අද දෙන්න ඕන මැසේජ් එක උනේ. ඉතින් ඔයාලා හැමෝටම ඔයාලා බලාපොරොත්තු වෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා මම හැමදාම වගේ ප්‍රාර්ථනා කරනවා. ආයේ මේ වගේ වීඩියෝ එකකින් මං ඉතින් ඔයාලව හම්බ වෙන්න එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.